ඔන්න මේ වීඩියෝ එක 2026 වර්ෂයේ පෙබරවාරි මාසය සඳහා බ්‍රවුන්ස් ආයතනය විසින් කැඳවා ඇති අලුත්ම රැකියා බර්තු 21ක් සම්බන්ධව. ඉතින් බලමු මොනවාද අවශ්‍ය කරන රික්වයර්මන්ට්ස් මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් මුලින්ම තියෙනවා ඔෆිසර් බිස්නස් ඩිවලොප්මන්ට් ඇග්‍රිකල්චර් මැෂිනරි. ඉතින් දිවයින පුරා බඳවා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ සඳහා මොනවාද අවශ්‍ය වෙන්නේ? ඩිප්ලෝමා එකක් අවශ්‍යයි ඇග්‍රිකල්චර් ක්ෂේත්‍රයේ ඒක අමතර ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේම certifications in automobile sales or marketing ඒක benefit එකක්. ඒ වගේම minimum 2 year experience එකක් තියෙන්න ඕනේ. agriculture machinery spare parts. හරි. ඉතින් ඒවා තමයි මෙතනදී requirements විදිහට බලන්නේ දිවයින පුරා බඳවා ගැනීම කරන නිසා ඔයාට අදම apply කරන්න පුළුවන්. එක්ස්ප්‍රස් ජොබ් හරහා මෙන්න මේ apply for job කියන බටන් එක හරහා apply කරන්න. ඊළඟ vacancy එක warranty officer agriculture division. ඉතින් මේක නම් කොළඹ available NVQ level 4 ඕනේ. ඒ වගේම අවුරුදු දෙකක experience එකක් ඕනේ warranty administration after sales operations or customer service ඒක added advantage එකක්. ඒ වගේම sound knowledge of warranty terms, conditions and regulatory compliance. ඒ වගේම strong analytical problem solving and decision making skills අවශ්‍යයි. MS Excel පිළිබඳ knowledge එක ඕනේ. ERP CRM system සම්බන්ධව ඉතින් මේකටත් apply කරන්න පුළුවන් මේ යාලගේ notice එක apply for job හරහා. ඊළඟට මාකටිං එක්සිකියුටිව් බ්‍රෑන්ඩ් ඇන්ඩ් කමියුනිකේෂන්. ඉතින් මෙතනදී අවශ්‍ය වෙන්නේ 2 year experience එකක්, බැචලර් ඩිග්‍රී එකක් හෝ ඒ හා සමාන qualification එකක්. ඒ වගේම strong negotiation skills එහෙම නැත්නම් leadership qualities and experience in managing multiple projects. ඒ වගේම experience in planning and executing digital marketing across multiple platforms. ඉතින් ඔයාට මේ සඳහා අවශ්‍ය කරන සුසුකම් ටික ඔයා fulfill කරනවා නම් අදම apply කරන්න express job හරහා. ඊළඟ වේකන්සි එක වෙන්නේ assistant sales engineer power solutions. ඉතින් මෙතනදී යාලා බලාපොරොත්තු වෙන්නේ ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි තියෙන්න ඕනේ engineering එක්ක electrical mechanical. ඒ වගේම අවුරුදු 3ත් 5ත් අතර experience එකක් තියෙන්න ඕනේ sales business development. ඒ වගේම වඩා සුදුසුයි power solutions engineering industry. ඒ වගේම extensive technical understanding of generator sets and related solutions will be an added advantage එකක්. ඒ වගේම excellent communication presentation and interpersonal skills තියෙනවා නම්. ඉතින් ඔන්න ඔය දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ apply for job button එක හරහා ඔයාට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඊළඟ vacancy එක වෙන්නේ operations manager island wide බඳවා ගැනීම කරනවා. ඉතින් මෙතනදී bachelor එකක් ඕනේ එක්ක business management ඔපරේෂන් මැනේජ්මන්ට් සප්ලයි චේන් ඉංජිනේරින් ඕ එහා සමාන ක්ෂේත්‍රයක අවුරුදු 5ත් 10ත් අතර එක්ස්පීරියන්ස් බලනවා. ඒ වගේම එක්සලන්ට් ලීඩර්ෂිප් කමියුනිකේෂන් people management skills අවශ්‍යයි. strong analytical and problem solving skills. ඉතින් apply for job කියන බටන් එක ඔස්සේ ඔයාට අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඊළඟට executive spare parts ordering stock maintenance. ඉතින් මෙතනදී මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඉතින් මේකත් දිවයින පුරා බඳවා ගැනීම කරනවා. ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක් හරි තියෙන්න ඕනේ. එක්ක supply chain, logistic, business administration or mechanical, automotive engineering ඔය හා සමාන ක්ෂේත්‍රයක අවුරුදු 1ත් 3ත් අතර experience තියෙන්න ඕනේ. spare parts management, procurement, inventory control or warranty handling. ඒ වගේම experience තියෙන්න ඕනේ ERP or inventory management system are an added advantage. MS Office knowledge එකත් අවශ්‍යයි. ඉතින් මේ හරහා ඔයාට apply කරන්න පුළුවන්. ඊළඟට customer service associate. ඉතින් දැන් මෙතනට ගියොත් මෙතන minimum O level qualification එක සහ A level qualification එක අවශ්‍යයි. previous experience එක තියෙන්න ඕනේ call center හරි customer service role හරි. ඒ වගේම willingness to work in rotational shifts including weekends. ඒ වගේම candidates ට වයස අවුරුදු 18ත් 24ත් අතර වෙන්න ඕන. ඉතින් apply කරන්න ඔයාලට මේවට සුදුසුකම් තියෙනවා නම් apply for jobs button එක click කරලා. ඊළඟට officer. ඉතින් මේක customer care. කොළඹ තමයි available වෙන්නේ. A level තියෙන්න ඕන ඩිප්ලෝමා එකක් හරි customer service වැඩ කරලා තියෙනවා නම් ඒක added advantage එකක්. strong communication and problem solving skills ඒ වගේම proficiency in MS Office ඒ වගේම කලින් experience එකක් තියෙනවා නම් customer care හරි sales support හරි වැඩ කරලා ඒක වඩාත් සුදුසුයි මේ තියෙන advertisement එක. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ business analyst. ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ minimum 2 year experience එකක්, auditing or undergraduate part qualification in CIMA, ACCA, CA, strong knowledge එකක් අවශ්‍යයි. ඒ වගේම advanced proficiency in MS Excel,
ඒ වගේම තමයි excellent time management and cross functional coordination skills, willingness to work extended hours when required. ඉතින් මේ තියෙන්නේ ඔයාට apply කරන්න අවශ්‍ය කරන requirements මෙන්න express job හරහා ඔයාට apply කරන්න පුළුවන්. ඊළඟ vacancy එක වෙන්නේ full stack software engineer. ඉතින් මෙතනදී මොනවාද අවශ්‍ය වෙන්නේ? බැචලර් ඩිග්‍රී එකක් අවශ්‍යයි කම්පියුටර් සයන්ස් ඉංජිනේරින් ඕ ඒ හා සමාන ක්ෂේත්‍රයක එක්ස්පීරියන්ස් තියෙනවනේ 2 year experience මේ හා සමාන ක්ෂේත්‍රයක ඒ වගේම large scale or high traffic system පිළිබඳ experience එකක් ඒ වගේම prior experience mentoring or leading development teams will be an added advantage. Strong analytical problem solving and debugging skills ඒ වගේම sound understanding of scalable system design and software design patterns ඒ වගේම experience working in agile scrum environments ඒ වගේම excellent communication and teamwork skills මේ තියෙන notice එක වැඩිදුර කියවලා ඔයා මේකට apply කරන්න. ඊළඟට vacancy එක technical officer air conditioning division. ඉතින් මොනවාද අවශ්‍ය කරන්නේ? O level සුදුසුකම අවශ්‍යයි NVQ level 3 to 5 air conditioner ඒ වගේම refrigeration ඒ හා සමාන ක්ෂේත්‍රයක ඒ වගේම කලින් experience අවශ්‍යයි conditioning installation commissioning maintenance or after sales service. ඊට පස්සේ effective communication and negotiation skills apply for job. ඊළඟ vacancy එක මොකක්ද කියලා අපි බලමු. ඊළඟ vacancy එක වෙන්නේ support engineer IT department. ඉතින් ඊළඟට ඒකේ අවශ්‍ය වෙන්නේ bachelor degree එකක් අවශ්‍යයි IT computer science ඒ හා සමාන ක්ෂේත්‍රයක අවුරුදු 1-3 අතර experience අවශ්‍යයි. ඒ වගේම තමයි strong analytical problem solving communication skills අවශ්‍යයි. මේ සඳහා ඔබට අයදුම්පත් යොමු කරන්න. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ මොකක්ද? Dynamic 365 business central administration. ඉතින් මේක කොළඹ available බලමු මොනවද අවශ්‍ය කරන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලට bachelor එකක් අවශ්‍යයි computer science information technology එහා සමාන ක්ෂේත්‍රයක minimum 3 year hand on experience තියෙන්න ඕනේ. ඊට පස්සේ කලින් experience තියෙනවා නම් administrating dynamics 365 business central ඒක වැදගත්. ඒ වගේම strong knowledge of Azure service. ඉතින් මෙතනදී අවශ්‍ය කරන්නේ ඊළඟට අවශ්‍ය hands on experience with backups, disaster recovery, monitoring and log analytics, ඒ වගේම proficiency in scripting using PowerShell, Bash or Azure CLL. ඉතින් ඕවා තමයි බලන්නේ apply කරන්න පුළුවන් මෙන්න මේ apply for job කියන button එක click කිරීම තුලින් ඔයාට. ඊළඟට generator technician. ඉතින් මේකට මොනවද අවශ්‍ය කරන්නේ? ඉතින් මෙතනදී යාළුවගේ වගකීම් විදිහට යාළුවා දක්වලා තියෙන certificate එකක් හරි diploma එකක් හරි NVQ එකක් හරි තියෙන්න ඕනේ. electrical mechanical engineering සම්බන්ධයෙන් minimum අවුරුදු 1-3 අතර experience තියෙන්න ඕනේ generator servicing power system or industrial equipment, experience with diesel engines, alternators or heavy machinery will be an added advantage. Fresh techniques with strong technical training may also be considered. ඉතින් මේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා නම් සුදුසුකම් තියෙනවා නම් apply කරන්න තවත් පරක්කු කරන්න එපා. ඊළඟ vacancy එක මොකක්ද කියලා දැන් අපි බලමු business analyst. ඉතින් මේ සඳහා මොනවද යාලා ඉල්ලන්නේ? ඉතින් මෙතනදී යාලා mention කරලා තියෙනවා ඔයාට bachelor degree එකක් ඕනේ business IT හෝ engineering ක්ෂේත්‍රයේ පිළිගත් විශ්වවිද්‍යාලයක. අවුරුදු 2-3 අතර work experience එකක් අවශ්‍යයි business analyst කෙනෙක් විදිහට වැඩ කරපු. ඒ වගේම team player with leadership skills and ability to take responsibility for assigned work. ඒ වගේම strong analytical and problem solving skill, excellent communication and interpersonal skill, strong PR and presentation skill to interact with various stakeholders. ඉතින් ඔන්න ඔය දේවල් තමයි බලාපොරොත්තු වෙන්නේ apply for job button එක ඔස්සේ apply කරන්න. ඊළඟ vacancy එක වෙන්නේ මොකක්ද? engineer solar solution and surveillance system. ඉතින් මෙතනදී මොනවද බලාපොරොත්තු වෙන්නේ? mention කරලා තියෙනවා key responsibilities ටික. ඊට පස්සේ අවශ්‍ය කරන දේවල් ටික වෙන් වෙන් වශයෙන් තියෙන. ඒක නිසා ඔයා මේකට interest නම් කියවලා බලලා apply කරන්න. ඊළඟ vacancy එක senior officer business development B2B business. ඉතින් මෙතනදී අවශ්‍ය කරන්නේ diploma එකක් අවශ්‍යයි sales marketing ඕ එහා සමාන ක්ෂේත්‍රයක strong interpersonal and communication skill තියෙන්න ඕනේ good negotiation skills and influencing abilities self driven and target oriented 2 year experience එකක් අවශ්‍යයි willingness to travel extensively for field visit. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අවශ්‍ය කරන්නේ apply කිරීම සඳහා ඔයාට. ඉතින් ඊළඟ vacancy එක වෙන්නේ regional manager
Manager Business Development. ඉතින් මේක available කරම්බු. ඉතින් දැන් මෙතනදී diploma එකක් අවශ්‍යයි animal husbandry. ඒ වගේම bachelor degree එකක් ඕනේ MBA එකක් තියෙනවා නම් ඒ දෙකෙන් එකක් වඩාත් සුදුසුයි. ඒක added qualification එකක් minimum 5 year experience බලාපොරොත්තු වෙනවා. Strong leadership, analytical and strategic thinking skills අවශ්‍යයි. ඒ වගේම තමයි strong knowledge of sales, forecasting, budgeting and recovery planning. ඉතින් මේකට apply කරන්න පුළුවන් apply for job කියන button එක ඔස්සේ. Pre-sales engineer. ඉතින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? බැචලර් ඩිග්‍රී එකක් තියෙනවනේ network engineering ඕ එහා සමාන ශේෂ්ත්‍රයක strong communication and presentation skills අවශ්‍යයි. problem solving attitude with the custom centric approach. ඒ වගේම process prone experience working with SI partners along with strong knowledge and understanding of networking and enterprise solution. ඉතින් මේකට apply කරන්න පුළුවන් මෙන්න මේ apply for job කියන button එක click කිරීම තුලින්. ඉතින් ඊළඟ vacancy එක මොකක්ද කියලා දැන් අපි බලමු. අවසාන vacancy එක junior executive. ඉතින් මේ සඳහා part qualification AAT CA වගේ දේවල් අවශ්‍යයි. ඒ වගේම good knowledge එකක් තියෙනවනේ MS Excel සම්බන්ධව accounting system ගැන. ඒ වගේම attention to detail with the ability to meet deadlines. ඒ වගේම කලින් experience තියෙන්න ඕනේ finance operations පිළිබඳව. ඉතින් ඒක added advantage එකක් විදිහට මෙතනදී mention කරලා තියෙනවා. ඉතින් අද දවසේදී මම ඔයාලට අරගෙන ආවේ Browns company එකේ available vacancies. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයා කැමති මොන වගේ වීඩියෝද ඉස්සරහට ගේන්න ඕනි කියලාත් comment section එකේ ලියාගෙන යන්න. ඉතින් මේ වගේ වීඩියෝ daily updates ගන්න අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.